ආයුබෝවන් ආදරණීය දුව පුතේ 2015 වර්ෂයේ අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නට සූදානම් ඉන්න ආදරණීය දූ දරුවන් උදෙසා පවත්වාගෙන යන මෙම පාඩම් මාලාවේ ඉතිහාස විෂයයට සම්බන්ධ තවත් පියවරක් ඉදිරියට තබන්නටයි මේ සූදානම් වෙන්නේ. පුතේ දුවේ අපි පසුගිය පාඩමේ ඉතිහාසය යන කුමක්ද යන පිළිබඳව නිර්වචනය කළා. ඒ වගේම ඉතිහාස විෂය ඉගෙනීමේ ඇති ප්‍රයෝජන මොනවාද කියන කාරණා පිළිබඳව ඔබ දැනුවත් කළා. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා ඉතිහාස විෂය විශේෂයෙන් ලංකා ඉතිහාසය හැදෑරීමට තිබෙනා වූ මූලාශ්‍රයන් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. ඒ අනුව මා මුලින්ම ඔබ වෙත යොමු වන්නේ ලංකා ඉතිහාසයේ හැදෑරීමට ඇති මූලාශ්‍ර. ලංකා ඉතිහාසයේ හැදෑරීමට ඇති මූලාශ්‍ර. ඇති මූලාශ්‍ර පිළිබඳව ඔබ දැනුවත් කරන්න. ආදරණීය පුතේ දුවේ ලංකා ඉතිහාසය පිළිබඳව කතා කරනකොට මේ ඉතිහාසයට බොහොම ඉතිහාසය වසර 2500කටත් වඩා දීර්ඝ ඉතිහාසයක් බව මුලින්ම සඳහන් කළ යුතුයි. ලංකා ඉතිහාසය හැදෑරීමේදී ප්‍රධාන වශයෙන් ප්‍රධාන මූලාශ්‍ර දෙකක් අපට බෙදා දක්වන්නට පුළුවන්. ඉන් පළමුවෙන් දේශීය මූලාශ්‍ර. එහෙම නැත්නම් අපි ඊට පෙර ආතුව සඳහන් කරොත් ලංකා ඉතිහාසයේ හැදෑරීමේදී ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ සාහිත්‍යමය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. එක සාහිත්‍යමය මූලාශ්‍ර මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. සාහිත්‍යමය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මේ ලංකා ඉතිහාසයේ හැදෑරීම සඳහා යොදා ගන්න මූලාශ්‍ර අතර ප්‍රධානතම මූලාශ්‍රයන් දෙක. විශේෂයෙන් සාහිත්‍යමය මූලාශ්‍රයන් පිළිබඳව අදහස් දැක්වීමේදී ලංකා ඉතිහාසය ලියා තිබෙන ප්‍රධානතම සාහිත්‍යමය මූලාශ්‍රයන් හැටියට දීපවංශය හඳුන්වා දී හැකියි. දීපවංශය හඳුන්වා දී හැකියි. දීපවංශය, මහා වංශයේ දෙවන කොටස, දාඨා වංශය, බෝධි වංශය ආදී ග්‍රන්ථ නැත්නම් කෘති ලංකා ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබාගත හැකි කෘති අතර වෙනවා. ඒ අතර ඉතිහාසය පිළිබඳ ලංකා ඉතිහාසය පිළිබඳ තොරතුරු දැක්වෙන ප්‍රධානතම කෘති බවට පත්වන්නේ දීපවංශය. මෙය කිසපුර 5 වන සියවසේ පමණ තමයි රචනා කරලා තිබෙන්නේ. දීපවංශය රචනා කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ. දැන් ඊට පස්සේ ලංකා ඉතිහාසයේ පිළිබඳ තොරතුරු දැක්වෙන්නේ මහා වංශය රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ. එතකොට දීපවංශය මේක මහා වංශය. ලංකා ඉතිහාසයේ පළමුවෙන්ම රචනා කළ ලංකා ඉතිහාසය පිළිබඳ තොරතුරු දැක්වෙන ග්‍රන්ථය දීපවංශය. නමුත් ඊට වඩා සාර්ථක ලෙස රචනා කරන්නට මහා වංශය රචනා කරන්නට සමත් වෙලා තිබෙනවා. විශේෂයෙන් දීපවංශයේ තිබෙනා වූ තොරතුරු වල ප්‍රමාණවත් බව ගැන විශේෂ අවධානය යොමු කරමින්
ඊට වඩා සාර්ථක ලෙස මහා වංශය රචනා කර බවයි සඳහන් කෙරෙන්නේ. දීපවංශය රචනා කිරීමේ කාර්යයේ නියුක්ත වූ බව පවසන්නේ මෙරට වාසය කළ භික්ෂුණීන් වහන්සේලා විසින්. මහා වංශය රචනා කරන්නේ මහා විහාරික භික්ෂුන් වහන්සේ නමක් වූ මහා නාම හිමියන්. මහා විහාරික භික්ෂුන් වහන්සේ මහා විහාරික භික්ෂුන් වහන්සේ නමක් වූ මහා නාම හිමියන්. මහා නාම හිමියන් මහා වංශය රචනා කළා. මහා වංශය රචනා කළා. මහා විහාරික භික්ෂුන් වහන්සේ නමක් වූ මහා නාම හිමියන් මහා වංශය රචනා කරලා තිබෙනවා. දැන් මහා වංශය සහ දීප වංශය කියන කෘති දෙක මේ ලංකා ඉතිහාසයේ හැදෑරීම සඳහා යොදා ගන්නා මූලාශ්‍රයන් වෙන නිසා ඒ දෙක පිළිබඳව විශේෂයෙන් කතා කරද්දී මහා වංශය දීප වංශයට වඩා උසස් සාහිත්‍ය කෘතියක් හැටියට සැලකෙනවා. විශේෂයෙන් මහා වංශයේ එන තොරතුරු පින්පොත් අටකතා මේ ආදී දේවල් උපයෝගී කරගෙන තමයි රචනා කරලා තිබෙන්නේ. පින්පොත් අටකතා වැනි දේ උපයෝගී කරගෙන මහා වංශය රචනා කරලා තියෙනවා. ඒ වගේම මහා වංශය අවුරුදු 2500කට වඩා වැඩි ලිඛිත ඉතිහාසයක් කියාපානවා. ඒ වගේම මහා වංශයේ දැක්වෙනා වූ තොරතුරු දැන් මහා වංශයේ සඳහන් වන්නා වූ තොරතුරු සියල්ලක්ම පාහේ වර්තමානයේ අපට හමුවන ශිලාලේඛන මගින් තහවුරු වෙනවා. ඒ වගේමයි මහා වංශයේ දැක්වෙනා වූ තොරතුරු අතර ලෞකික විශේෂයෙන් පාලන තන්ත්‍රයන් පිළිබඳ එහෙම නැත්නම් ආර්ථික තොරතුරු තිබෙනවා. හැබැයි ඒ තොරතුරු වලට වඩා වැඩිපුර සඳහන් වන්නේ ආගමික තොරතුරු. ඒතර මෙන්න මේ ආදි වශයෙන් සලකා බලනකොට මහා වංශය කියන කෘතිය නැත්නම් මහා වංශය කියන මූලාශ්‍රය දීප වංශයට වඩා උසස් සාහිත්‍ය කෘතියක් හැටියට සලකනවා. මීටත් අමතරව ලංකා ඉතිහාසයේ හැදෑරීම සඳහා යොදාගත හැකි මූලාශ්‍ර අතර ඉන්දියාවේ පැවති බුදුදහම සහ ලංකාවට බුදුදහම ගෙන ඒම පිළිබඳව විස්තර සඳහන් වන සමන්තපාසාදිකාව විශේෂ සාහිත්‍යමය මූලාශ්‍රයක් හැටියට සලකනවා. ඒ වගේමයි ශ්‍රීමා බෝධි ඉතිහාසයේ ලියා තිබෙනා වූ මූලාශ්‍රය මහා බෝධි වංශය ලංකා ඉතිහාසයේ පිළිබඳ තොරතුරු දැක්වෙන තවත් වැදගත් මූලාශ්‍රයක් වෙනවා. ඒ වගේම දළදා වහන්සේගේ ඉතිහාසය ලියා තිබෙනා වූ ග්‍රන්ථ පාලි දාඨා වංශය, බෝධි වංශය, තූප වංශය, ඒ වගේම ධාතු වංශය, පූජාවලිය, නිකාය සංග්‍රහය, රාජ රත්නාකරය, රාජවංශය මේ ආදී ග්‍රන්ථ සියල්ලක්ම ලංකාවේ ඉතිහාසයේ පිළිබඳ විස්තර සඳහන් වන දේශීය මූලාශ්‍රයන් අතර වෙනවා. මම ඊට පෙර සඳහන් කළා ලංකා ඉතිහාසයේ විශේෂයෙන් ලංකා ඉතිහාසයේ හැදෑරීම සඳහා යොදාගත හැකි මූලාශ්‍රයන් පිළිබඳව කතා කරද්දී දළදා වහන්සේගේ ඉතිහාසය එහෙම නැත්නම් ශ්‍රීමා බෝධීන් වහන්සේගේ ඉතිහාසය හා සම්බන්ධ තොරතුරු සඳහන් කර තිබෙනා වූ ග්‍රන්ථ විශේෂයෙන් ලංකා ඉතිහාසයේ හැදෑරීම සඳහා වඩා වැදගත් වන බව. ඊට පෙර සඳහන් කළා ලංකා ඉතිහාසයේ වඩාත් හොඳින් නිරූපණය කරන්නා වූ මූලාශ්‍රයක් හැටියට මහා වංශය ඉතාමත් වැදගත් වන බව. මහා වංශය පිළිබඳව තොරතුරු සඳහන් කරද්දී මා සඳහන් කළ තොරතුරු වලට යමක් එකතු කරන්න මම නැවත සූදානම් වෙනවා. විශේෂයෙන් මහා වංශය රචනා කිරීම එකවර එක දිගට කරගෙන එනවා. ඒ අතරේ එක කොටසක් නැත්නම් පළමුවන කොටස අවසන් වෙනවා මහසෙන් රජුගේ කාලවකවානුවෙන් පස්සේ. මහසෙන් රජු
මහසෙන් රජුගේ කාලේ දක්වා තොරතුරු මේ මහා වංශයේ පළමුවන කොටසෙහි සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ඊට පස්සේ සතවර්ෂ ගණනාවක් තිස්සේ මහා වංශය රචනා කරන්නේ නැහැ. ඒ අතරතුර ඒ රචනා නොකර තිබිලා ඊට පස්සේ නැවත වතාවක් මහා වංශය රචනා කිරීම සිදු කරනවා. එයන වසර ගණනාවකට පස්සේ මහා වංශය රචනා කරනකොට එය හඳුන්වන්නේ මහා වංශයේ දෙවන කොටස කියලා. මහා වංශයේ දෙවන කොටස කියලා. ඒතර මහා වංශයේ දෙවන කොටස හඳුන්වනවා ඇතමුන් චූල වංශය කියලා. චූල වංශය කියලා. දැන් ග්‍රන්ථය රචනා කරන මහා මහාමුදුරෝ නැත්නම් මේ මහා වංශ දෙවන කොටස රචනා කරන විද්වතුන් එය චූල වංශය කියලා හඳුන්වන්නේ නැහැ. ඔවුන් හඳුන්වන්නේ මහා වංශයේ දෙවන කොටස කියලා. ඇතමුන්ය මහා වංශයේ දෙවන කොටස චූල වංශයේ හැටියට හඳුන්වනු ලබනවා. ඒ වගේම ලංකා ඉතිහාසය හැදෑරීමට ඇති මූලාශ්‍රයන් පිළිබඳව තොරතුරු සඳහන් කිරීමේදී විශේෂයෙන් දේශීය මූලාශ්‍රයන් පිළිබඳව සඳහන් කිරීමේදී ඒ යුගවල රචනා කළ ග්‍රන්ථ ඒ යුගවල රචනා කරපු ග්‍රන්ථ තුලිමුත් ලංකාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් අනුරාධපුර පොළොන්නරුව ආදී යුග ගත්තහම මේ යුගවලදී රචනා කළ ග්‍රන්ථ විශේෂයෙන් අපට ලංකා ඉතිහාසය පිළිබඳ තොරතුරු සඳහන් කරනවා. අපේ ආදරණීය දූපුතුන්ගේ අධ්‍යයන පහසු සඳහා මා සූදානම් වෙනවා මේ ඒ යුගවල රචනා කළ ග්‍රන්ථයන් ඔබට වෙනත් ආකාරයකින් දැන් කාව්‍ය නිර්මාණයක් හැටියට ඉදිරිපත් කරන්න ඒ හරහා අපට පුළුවන් පහසුවෙන් ඒ යුගවල රචනා කළ ග්‍රන්ථයන් මොනවද යන්න පිළිබඳව අධ්‍යයනයකට ලක් කරන්න. Bukti das neu. බලන්න මම මේ ඒ යුගවල රචනා කළ ග්‍රන්ථයන් පිළිබඳව ඔබ දැනුවත් කිරීම සඳහා මා සූදානම් මා විසින් නිර්මාණය කළ මේ කාව්‍ය ඔබට කවි පද කීපය ඔබට ඉදිරිපත් කරා. ඊට පස්සේ අපට පුළුවන් මේ යුගවල රචනා කළ ග්‍රන්ථයන් බොහොමත්ම හොඳින් සිහි තබා ගන්න. අටුවා සික සික සියවස් ලකරය මේවා ලීවේ අනුර පුරේ දිය. අටුවා සික සික සියවස් ලකරය මේවා ලීවේ අනුර පුරේ දිය. වත වත ප්‍රදීප රස නරු යුගය වලි වලි සියල්ල දඹදිනි යුගය. වලි වලි සියල්ල දඹදිනි යුගය.
දැන් බලන්න ඔබේ පෙළ පොතත් එක්ක සංසන්දනය කරන බැලුවොත් ඔබට මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අටුවා සික සික අටුවා ඒ කිව්වේ දම්පිය අටුවා ගැටපදය. අටුවා දම්පිය අටුවා ගැටපදය. සික සික දෙකයි. එකක් හෙරණ සික අනිත් එක සික වළඳ විනිස. දම්පිය අටුවා ගැටපදය හෙරණ සික සික වළඳ විනිස සියවස් ලකර. ය මේවා ලීවේ අනුරපුරයේදී මොන යුගයේද? අනුරපුර යුගයේ. ඒතර අනුරපුර යුගයේ ලියපු ග්‍රන්ථය තමයි දම්පිය අටුවා ගැටපදය හෙරණ සික සික වළඳ විනිස සියවස් ලකර. එතන මේක පහසෙන් සිත බාගත හැකි. මේ කාර්ය හොඳට පාඩම් කරගත්තොත් හොඳට මතක තියාගන්න පුළුවන්. අටුවා සික සික සියවස් ලකරය. මේවා ලීවේ අනුරපුරේදී. ඊළඟට වත වත ප්‍රදීප රස නර යුගය. වත වත දෙකයි. මොකද්ද මේ වත? වත වත ප්‍රදීප රස නර යුගය. මෝදේ උදාවතයි සසදාවතයි. මෝදේ උදාවතයි සසදාවතයි. ධර්මපදීපිකාවයි. ධර්මපදීපිකාවයි රස වාහිනියයි. මෝදේ උදාවත සසදාවත ධර්මපදීපිකාව රස වාහිනිය මොන යුගයේද? නර යුගය. පොළොන්නර යුගය. පොළොන්නර යුගය. දැන් පැහැදිලි යුග දෙකක රචනා කළ ග්‍රන්ථයන් මේනකොට අපි ඉගෙනගෙන තිබෙනවා. අනුරාධපුර යුගයේ අටුවා සික සික සියවස් ලකරය. දම්පිය අටුවා ගැටපදය හෙරණ සික සික වළඳ විනිස සියවස් ලකර. ඒ අනුරාධපුර යුගයේ. පොළොන්නර යුගයේ වත වත ප්‍රදීප රස නර යුගය. ඒ කියන්නේ මෝදේ උදාවතයි සසදාවතයි ධර්මපදීපිකාවයි රස වාහිනියයි නර යුගය. වලි වලි සියල්ල දඹදෙනි යුගය. වලි වලි මේ ගැන කියනකොට පොඩි වෙනසක් දැනෙන්න ඇති. වලි වලි මේ වයසත් එක්ක එංගට දැනෙනවනේ මේවා. වලි වලි සියල්ල දඹදෙනි යුගය. මොනවද මේ? පූජාවලියයි සද්ධර්ම රත්නාවලියයි. පූජාවලියයි සද්ධර්ම රත්නාවලියයි මොන යුගයේද? දඹදෙනි යුගයේ. දඹදෙනි යුගයේ. ඊළඟට ජාතක බෝධිය නිකාය කුරුණෑ. ජාතක කතා සංග්‍රහය. ජාතක කතා සංග්‍රහය. ජාතක බෝධිය සිංහල බෝධි වංශය. සිංහල බෝධි වංශය. නිකාය. නිකාය සංග්‍රහය. මොන යුගයේද? කුරුණෑගල යුගයේ. කුරුණෑගල යුගයේ. ජාතක බෝධිය නිකාය කුරුණෑ. කුරුණෑගල යුගයේ රචනා කරපු ග්‍රන්ථය ජාතක කතා සංග්‍රහය, සිංහල බෝධි වංශය සහ නිකාය සංග්‍රහය. ඊළඟට ගුත්තිල සාහිත කෝට්ටේ පුරණෑ. ගුත්තිල කාව්‍ය. ගුත්තිල කාව්‍ය සහ සාහිත්‍ය සංග්‍රහයන් විශේෂයෙන් සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ හැටියට හඳුන්වන්නේ කෝට්ටේ යුගය. සාහිත්‍ය කෘති විශේෂයෙන් ඔබ දන්නවා සංදේශ කාව්‍යයන් ගණනාවක් රචනා කළ යුගයේ හැටියට තමයි කෝට්ටේ යුගය හඳුන්වන්නේ. ඒ අනුව සංදේශ කාව්‍යයන් සහ ගුත්තිල කාව්‍ය රචනා කරන්නේ කෝට්ටේ යුගයේදී. කෝට්ටේ යුගයේදී. ආදරණීය දුපතේ දැන් අපි ලංකාව පිළිබඳ ඓතිහාසික තොරතුරු අධ්‍යයනය කිරීමේදී ලංකාව පිළිබඳ ඓතිහාසික තොරතුරු සඳහන්ව තිබෙන විදේශීය මූලාශ්‍රයන් පිළිබඳව අපේ අවධානය යොමු කරමු. ආදරණීය දුපතේ ලංකාව වසර ගණනාවක් තිස්සේ නැත්නම් වසර දහස් ගණනක් තිස්සේ ලෝකයේ විවිධ රාජ්‍යයන් එක්ක අන්තර් සම්බන්ධතා පවත්වලා තිබෙනවා. විශේෂයෙන් පෙර අපර දෙදිග රාජ්‍යයන් වල රාජ්‍යයන් සමග ගනුදෙනු කිරීමේදී ඉන්දියාව, චීනය, බුරුමය ආදී බොහෝ රටවල් එක්ක ලංකාව සම්බන්ධතා පවත්වනවා. විශේෂයෙන් වෙළහෙළදාම් පිළිබඳව එහෙම නැත්නම් ආර්ථිකමය කාරණා පිළිබඳව ඒ සම්බන්ධතාවල විශේෂ වැදගත්කමක් ගන්නවා. ඒත් එක්කම ආගමික කාර්යයන් හා සම්බන්ධ සම්බන්ධතා අපේ ලංකාවයි විදේශීය රාජ්‍යයන් අතර දිගින් දිගටම පැවතිලා තියෙනවා. ඒ අතර චීනය, ඉන්දියාව, බුරුමය, තායිලන්තය මේ ආදී රාජ්‍යයන් ගත්තාම ඒ රාජ්‍යයන් එක්ක ලංකාව තිබෙන්නේ ඊටමත්ම හොඳ සම්බන්ධතා.
එදා වගේම අදත් ඒ සබඳතා පවතිනවා. ඉතින් පෙර රජ දවස එහෙම නැත්නම් වසර දහස් ගණනකට පෙර අතීතයේ අපේ ලංකා රාජ්‍ය ඒ ආකාරයට සබඳතා පැවැත් වූ බව ඒ සබඳතා පැවැත් වූ ජනයා විසින්ම රචනා කරන ලද සඳහන් කරන ලද විවිධ මූලාශ්‍ර වලින් තහවුරු වෙනවා හෙළිදරව් වෙනවා. ඒ අනුව විශේෂයෙන් ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතියේ මේ ලංකාව සහ ඉන්දියාව අතර පැවති වෙළඳ සබඳතා පිළිබඳව තොරතුරු දැක්වෙනවා. ඒ වගේම ග්‍රීක ජාතික මෙගස්තිනින්ස්ගේ ඉන්දිකා කෘතිය ඉන්දිකා කෘතිහි ලංකාව පිළිබඳ තොරතුරු දැක්වෙනවා. ඒ වගේම රෝම ජාතික ප්ලීනි රචනා කර නැචුරාලිස් හිස්ටෝරියා කෘතිය රෝම ජාතික ප්ලීනි රචනා කළ නැචුරාලිස් හිස්ටෝරියා කෘතිහි ලංකාව සමග පැවැත් වූ ආර්ථික සබඳතා පිළිබඳ තොරතුරු සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම අපි හොඳටම අහලා තියෙන ටොලමි කියන පුද්ගලයාගේ භූගෝල ශාස්ත්‍රය ග්‍රන්ථයේ ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. විශේෂයෙන් ලංකාවේ විවිධ ස්ථාන පිළිබඳව, ගම්වල නම් පිළිබඳව, ස්ථානවල පැහැදිච්ච නාමයන් පිළිබඳව, ඒ වගේම ලංකාවේ පිහිටීම පිළිබඳ තොරතුරු මේ ටොලමීගේ තොරතුරු අතර වෙනවා. ඒ වගේම ඔහු ලංකාව හැඩය පිළිබඳ ලස්සන සිතියමක් ලංකා සිතියමකුත් ඔහු නිර්මාණය කර තිබෙනවා ටොලමි විසින්. මේ කරුණු කාරණා වලින් නැත්නම් මේ ඇරිස්ටෝටල් ගැන, ඒකට මෙගස්තිනියස් ගැන, ප්ලීනි ගැන, ටොලමි ගැන මේ කතා කරපු කරුණු කාරණා ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතිය, මෙගස්තිනියස්ගේ ඉන්දිකා කෘතිය, ප්ලීනිගේ නැචුරාලිස් හිස්ටෝරියා, ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය මේ ආදී විදේශිකයන් විසින් රචනා කරන ලද කෘති තුලින් මේ ලංකාවේ පැවති ආර්ථික තත්ත්වයන්, වෙළෙහෙළඳාම්, ඒ වගේම ලංකාවේ පැවතිච්ච භූගෝලීය පරිසරය මේ ආදී සීල තොරතුරු අපට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. නවවන සියවසේ ලංකාව පිළිබඳ තොරතුරු ලියන අරාබි ජාතික සුලයිමාන් ලංකාව හඳුන්වනවා සෙරෙන්ඩිප් කියලා. ඒ වගේම ඔහුගේ මේ සෙරෙන්ඩිප් කියන කෘතියේ හියන තොරතුරු පදනම් කරගෙන අබු සයිද් කියන ලේඛකයා සිල්සිලාන් අල් තවාරින් කියන ග්‍රන්ථය තුලිමුත් ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ඉබන් බතුතා ලංකාව පිළිබඳ තොරතුරු ලියූ තවත් එක් ලේඛකෙක් ඉබන් බතුතා ලංකාව පිළිබඳ තොරතුරු දැක්වූ තවත් එක් ලේඛකයෙක් හැටියට අපට හඳුන්වා දීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ ආගමික සබඳතා ලංකාව එක දිගුකාලීනව දේශීය විදේශීය සබඳතා මේ රටත් මේ පැවතිලා තියෙනවා මේ ලංකා ඉතිහාසයේ පුරා. විශේෂයෙන් චීනියත් එක්ක ආගමික සබඳතා බොහෝ සෙයින් පැවතිලා තිබුණා. විශේෂයෙන් හියුත්සියාන් සහ පාහියන් භික්ෂුන් වහන්සේලා මේ ලංකාව සමග
ඒ එකල පැවතිච්ච ආගමික සබඳතා පිළිබඳ තොරතුරු සඳහන් කරනවා. විශේෂයෙන් ලංකා සමාජයේ තිබුණා වූ මහායාන බලපෑම්, ලංකාවේ බුදුදහමට තිබුණ මහායාන බලපෑම්, ඒ වගේම මහා විහාරය පිළිබඳ, මහා විහාරික භික්ෂුන් වහන්සේලා පිළිබඳ, ඒ වගේම අභයගිරි විහාරය පිළිබඳ මේ ආදී තොරතුරු ගණනාවක් මේ චීන ජාතික හියුත්සියාන් සහ පාහියන් භික්ෂුන් වහන්සේලා විසින් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒතර මේ තුලමුත් අපිට ඒ කාලවකවානු නැත්නම් ඒ ආගමික තොරතුරු සඳහන් කළ කාලවකවානු පිළිබඳ අපිට හොඳින් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සියලුම දෙනා විදේශිකයන්. ඒ විදේශිකයන් අපේ රාජ්‍යයට ඇවිල්ලා එහෙම නැත්නම් අපේ රාජ්‍ය ගැන අහලා එහෙම නැත්නම් අපේ රාජ්‍ය දැකලා තමයි ඔවුන්ගේ අදහස් ප්‍රකාශයටපත් කරලා තිබෙන්නේ. ඒ වගේම චීන ජාතිකයන් වූ Hu e wo saha cha o ju kwa Hu e wo saha cha o ju kwa cha o ju kwa මේ දෙදෙනා ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් කරලා තියෙනවා. මේ පිරිස් සඳහන් කළ තොරතුරු හරහා ලංකාවේ විදේශීය ලංකාවත් එක්ක තිබු විදේශීය සබඳතා පිළිබඳව අපට ඉගෙන ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේමයි මේ කෞටිල්‍ය පඬිවරයා බොහොම ප්‍රකට පඬිවරේ කෞටිල්‍ය පඬිවරයාගේ අර්ථශාස්ත්‍රය කියන ග්‍රන්ථයේ ලංකාව හඳුන්වලා තිබෙනවා තාමපානි එහෙම නැත්නම් පාර සමුද්‍ර කියන නම් වලින්. කෞටිල්‍ය පඬිවරයාගේ පාර සමුද්‍ර කෞටිල්‍ය පඬිවරයාගේ අර්ථ ශාස්ත්‍රයේ ග්‍රන්ථයේ ලංකාව හඳුන්වනවා තාම පාරුණී. එහෙම නැත්නම් තවත් නමකින් හඳුන්වනවා පාර සමුද්‍ර කියන නම් වලින් මේ කෞටිල්‍ය පඬිවරයා විසින් ලංකා රාජ්‍ය හඳුන්වා තිබෙනවා. ඔහුගේ අර්ථශාස්ත්‍රයේ ග්‍රන්ථය තමයි මේ පිළිබඳව සඳහන් කරන්නේ. ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසගත තොරතුරු මේ අර්ථශාස්ත්‍රයේ ග්‍රන්ථයේ සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මහා භාරතය, මණිමේකලා, රාජතරංගණී වැනි ග්‍රන්ථවල මහා භාරතය, මණිමේකලා, රාජතරංගණී වැනි ග්‍රන්ථවල ලංකාවේ පෙර රජ දවස පැවතිච්ච මේ රිදිපිලි කර්මාන්තය ඒ වගේම මණික් කර්මාන්තය පිළිබඳ තොරතුරු සඳහන් කර තිබෙනවා. මනවතතේ සඳහන් කරනවා මහා භාරතය, මණිමේකලා, රාජතරංගණී වැනි ග්‍රන්ථවල තමයි ලංකාව පිළිබඳ ඒ රිදිපිලි කර්මාන්තය සහ මණික් කර්මාන්තය පිළිබඳ තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ. එතකොට ඒ වගේම මේ විදේශීය විශේෂයෙන් ලංකාව පිළිබඳ තොරතුරු දැක්වෙන ද්‍රවිඩ ග්‍රන්ථ රාශියක් තිබෙනවා. ඒ ද්‍රවිඩ ග්‍රන්ථ හරහා අපට විශේෂයෙන් ලංකාව පිළිබඳ විවිධ ඓතිහාසික තොරතුරු අධ්‍යයනය කළ හැකි. දිව්‍යාවදානය, ඒ වගේම සිනප්පදිකාරම්, මණිමේකලයි, පත්තුප්පාටුම්, පට්ටිනම්පාලයි වැනි ග්‍රන්ථ තුලින් අපට ඒ ලංකාව පිළිබඳ ඓතිහාසික තොරතුරු ඉගෙන ගැනීමේ හැකියාව තිබෙනවා. මා මීට පෙර සඳහන් කළේ දැන් මේ මා සඳහන් කරමින් ඉන්නේ ලංකාව පිළිබඳ තොරතුරු උගත හැකි විදේශීය ග්‍රන්ථයන් නැත්නම් විදේශීය මූලාශ්‍රයන් පිළිබඳව. ඒ අනුව ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතිය, මෙගස්තිනියස්ගේ ඉන්ඩිකා කෘතිය, ප්ලීනිගේ නැචුරාලිස් හිස්ටෝරියා, ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය, ඒ වගේම අබු සයිද් කියන ලේඛකයා රචනා කළ සිල්සිලාංග තවාරින් කියන ග්‍රන්ථය, ඒ වගේම චීන ජාතික පාහියන් සහ හියුත්සියාන් භික්ෂුන් වහන්සේලා විසින් ඉදිරිපත් කර තිබෙනා වූ මහායාන බලපෑම්, ඒ වගේම මහා විහාරික භික්ෂුන් වහන්සේලා, ඒ වගේම අභයගිරි ආදී ස්ථානයන් පිළිබඳව දැක්වෙනා වූ තොරතුරු, ඒ වගේම කෞටිල්‍ය පඬිවරයා විසින් අර්ථශාස්ත්‍රයේ ග්‍රන්ථය රචනා කරද්දී ලංකාව හඳුන්වා තිබෙනවා විශේෂයෙන්
තාම පර්ලි සහ පාර සමුද්‍ර කියන නම් වලින් ඒ තුලින්ම පැහැදිලි වෙන්නේ ඒ අර්ථ ශාස්ත්‍රයේ ග්‍රන්ථය හරහාත් අපේ ඉතිහාසයේ බොහෝ කරුණු කාරණා උගත හැකි බව. ඒ වගේම මහා භාරතයේ මණිමේකලයි එවගො රාජ තරංගණී වගේ ග්‍රන්ථවල ලංකාවේ පැවතිච්ච වෙලහෙළඳාම් පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. ඒ වගේම දිව්‍යාවදානය, සිලප්පදිකාරම්, මණිමේකලේ පත්තුපාට්ටු ඒ වගේ ද්‍රවිඩ ග්‍රන්ථවල අපේ ලංකාවේ ඉතිහාසය පිළිබඳ සඳහන් වෙනවා. ඒතර මේ විදේශීය මූලාශ්‍ර පදනම් කරගෙන අපට හැකියාව ලැබෙනවා ලංකාව පිළිබඳ තොරතුරු ඉගෙන ගැනීමට. ඒත් එක්කම මම විශේෂයෙන් සඳහන් කරනවා මේ සඳහන් කළා වූ තොරතුරු වල රොබර්ට් නොක්ස් වැනි පුද්ගලයන් රචනා කළ දැක්වූ තොරතුරු එක සංසන්දනාත්මකව බලනකොට රොබර්ට් නොක්ස් තරම් පැහැදිලි සවිස්තර තොරතුරු මේ ග්‍රන්ථවල නැතත් ලංකාව පිළිබඳ ඓතිහාසික වශයෙන් වැදගත් වන්නා වූ යම් තොරතුරු මෙහි දක්නට ලැබෙනවා. ඒ අනුව අපට ලංකාව පිළිබඳ ඉගෙන ගැනීමේදී දේශීය සහ විදේශීය වශයෙන් වැදගත් වන ඓතිහාසික තොරතුරු රැසක් අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලැබෙනවා.